හයි බොයලනේ අද අපි කතා කරන්නේ මුළු ලෝකෙම වෙනස් කරපු හැමෝම කතා වෙන මාතෘකාවක. ඒ තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ. එහෙම නැත්නම් AI. අතරම මේ AI කියන්නේ මොකක්ද? ඒක මේ අයියේ පටන් ගත්තේ ඇත්ත. එහෙම නැත්නම් මේක ලෝක ඉතිහාසයක් තියෙනවා. අද මේ වීඩියෝ ගේම් AI වල උපතේ ඉඳලා අනාගතය දක්වා සම්පූර්ණ කතාව සරලව කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ ෆයිනිස් ජුරි YouTube channel එක subscribe කරලා නැත්නම් කැමරා තුබල් subscribe button එක press කරලා bell icon එක තෝර් කරලා තියාගන්න. එහෙනම් වීඩියෝ කතා නැතුව යමු වීඩියෝ එකට. AI ගැන කතා කරද්දී AI ගැන මුලින්ම ලෝකෙට අදහසක් දුන්නේ ඇලන් ටියුරින් කියන ගණිතඥයා. එයා 1950 දී ප්‍රශ්නයක් ඇහුවා can machine think කියලා. මේ කියන්නේ මැෂින් වලට හිතන්න පුළුවන්ද කියලා. එයා හඳුන්වා දුන්නා ටියුරින් ටෙස්ට් එක. ඒ කියන්නේ පරිගණකයකට මිනිහෙක් වගේ ප්‍රතිචාර දක්වන්න පුළුවන්ද කියලා බලන පරීක්ෂණයක්. නමුත් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන වචනේ දිල වශයෙන් ලෝකෙට හඳුන්වා දුන්නේ 1956 ඩාර්ට්මුත් කොන්ෆරන්ස් එකේ. ඒක ප්‍රධානියා වූයේ ජෝන් පැකැටි. ඒ නිසා අපි යාව father of AI කියලා අඳුන්වනවා. ඔයාලා දන්නවද 1997 IBM සමාගම විසින් හදපු Deep Blue කියන පරිගණකයට නිවකට ලෝම සෙස්සූරයවත් පරාජය කළා කියලා. ඒක තමයි පරිගණකයා මිනිස් බුද්ධිය පරාජය කරපු නුකුම සහ ප්‍රථම අවස්ථාව. AI කියන්නේ නිකන් software එකක් නෙමෙයි මචං. ඒක හැදලා තියෙන්නේ data. එහෙම නැත්නම් දත්ත බදපතන. මැෂින් එකකට දත්ත විශාල ප්‍රමාණයක් බුලියන් එක පුරුදු කරනවා. ඒකට තමයි කියන්නේ මැෂින් ලර්නින් කියලා. මිනිස් මොළේ වැඩ කරන ඉතිහාසයක කෘත්‍රිම ආධාර තියෙන පද්ධතියට අපි කියනවා නියුරල් නෙට්වර්ක් කියලා. අන්න ඒ තාක්ෂණය තමයි ඉන්නේ හැම දෙයකම පාවිච්චි වෙන්නේ. බලන්න YouTube එකේ වීඩියෝ එකක් බලද්දී ඊළඟට බලන්න ඕනේ මොකක්ද කියලා මෙගමන්ට් කරන්නේ මේ ඒ තාක්ෂණයම තමයි. Facebook, Instagram වල post suggest වෙන්නේ මේ ඒ තාක්ෂණයම තමයි. පාලු ගොඩක් ගන්න ChatGPT, Gemini වගේ software වල ඔයාලට එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය ඕනෑම ප්‍රශ්නයක් අහලා ඔයාලගේ එදිනෙදා වැඩ කටයුතු බේසික් කරගන්න පුළුවන්. ඔයාලා ඊමේල් එකක් හදන එකේ ඉඳලා ලොකු software වල කෝඩ් එක හදන දක්වා ඕනෑම එදිනෙදා වැඩ කටයුතු වලදී ඔයාලට මේ AI දොපු හලියක් කරලා තියෙනවා. ඉස්සරහට ඩ්‍රයිවිං ලයිසන්ස් කාර් එමු නැත රිලේටිව් වෙත වාහන අපේ ගෙදර වැඩ කරන රොබෝට් එන කාලේ වැඩි ඈතක නෙමෙයි. හැබැයි මේකෙන් ඔයාලගේ ජොබ් කැටගරි වලට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් මේ ඒ තාක්ෂණෙත් එක්ක අප්ඩේට් උනේ නැත්තම් ඔයාලගේ ජොබ් වලට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉස්සරහට. ඒ කියන්නේ ඔයාලට එක්තරන ඔයා වඩු කර්මාන්තයේ දෙන කෙනෙක් කියලා. ඔයා මේ තාක්ෂණෙත් එක්ක මේ වඩු කර්මාන්තය අප්ඩේට් කරන්න. අපතාවක විදියට දැන් කලින් ඔයා පොලේ හදලානේ කස්ටමර්ස්ට පෙන්නන්නේ. ඔයාට පුළුවන් මේකට AI තාක්ෂණෙත් එක්ක 3D විදියට ඔයාට පෙන්නන්නේ කස්ටමර් උඩෝක ඩිසයින් එකක් හදලා කැටයන් එක අහලා ඔයාට පුළුවන් මේක AI වලින් හදලා මේක කස්ටමර් වෙන්න අපි මහලන්නේ මෙන්න මේ වගේ බැලි උඩාට පස්සේ ෆිනිෂින් එක මේ වගේ තියෙන්නේ කියලා ඔයාට මේ AI තාක්ෂණෙත් එක්ක ඒක තුන හදනවා ඊට පස්සේ නවීන AI දැන් තියෙනවා මැෂින්ස් ඒ කියන්නේ ඔයාට මේ කැටයමක් හදනුනොත් ගොඩක් ආන්සි වෙන්න ඕනේ ඔයාට ඒ වගේ මැෂින් එකක් දෙනන්දා ඔයාගේ එදිනෙදා වැඩ කටයුතු ලේසි කරගන්න මතියට ඔයාලගේ ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරය අප්ඩේට් කරගන්න මේක ලොකු අවස්ථාවක්. තව අපි අවධානය යොමු කරන්න ඕනේ වැදගත් කාරණයක් තමයි මේ AI වැරදි විදියට යූස් කරන එක. ඒ කියන්නේ deep face ඒ වගේ දේවල් හදන්න එපා. මොකද ඒකෙන් ඔයාට වගේම වායික හතන එක්කෙනාට ලොකු මානසික පිහිටනයක්. ඒ වගේ මෙයා ජීවිතෙන් පවා වන්දි ගෙවන්න පුළුවන් ඒ වගේ දේවල් මේ සමහර තියෙන software ඉතින් අපි ChatGPT Gemini වගේ software වල policies තියෙනවා. ඒගොල්ලෝ යම් කිසි සීමාවකින් යාට ඒගොල්ලෝ වැඩ කරන්නේ නැහැ. ඒ වගේ දේවල් හදන්න එපා. මොකද ඒකෙන් පොඩක් ඒක ප්‍රශ්න ඇති වෙන්නේ කාන්තාවට. ඒ නිසා මේ AI කියන එක හරි විදියට යූස් කරන්න ඕනේ. ඒ වගේම ඔය ඇත්තටම බොත් විකාර පුණු හරප වීඩියෝස් හදන්න නැතුව අද පුළුවන් මේකේ සුන්ට පරදායි වීඩියෝ තියෙන්නේ. මේ වගේ වීඩියෝස් ටික මේකෙන් ආට දෙන්න පුළුවන් මේ දාර්ශනය එකතු කරලා.
ඒ කියන එක මං කියන්නේ හරිවිර යස් කරලා ඔයාලගේ ඉතිරි අනාගතේ දියුණු කරගන්න පුළුවන්. මේ AI කියන්නේ ඔයාලට ආපු ලොකුම ලොකු අත්තම පත්ත මේ හොඳ ටූල් එකක්. මේ ටූල් එක ඔයා හරියට යූස් කරන්න ඕනේ. මතක තියාගන්න ඕනේ වැදගත්ම කරුණ AI කියන්නේ ඔගේ හතුරෙක් නෙමෙයි කියන එක. මම මේකෙන් වාගේ අනාගතේ දියුණු කරගන්න එක තමයි කරන්න ඕනේ. අද අපේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ මේ වීඩියෝ ගැන අදහසක් පළ කරලා ඒකත් ඒ කියලා හිතන යාළුවටත් ෂෙයා කරන්න ඉතින්. ඔයාලා AI ගැන ලොකු අදහසක් ගන්න නැති කියලා හිතනවා. ඒකෙන් ඔයා ගන්න ඕනේ හොඳ පැත්ත විතරයි. වැරදි පැත්ත ගන්න එපා. හැම දෙයකින්ම හොඳ පැත්ත විතරයි ගන්න ඕනේ අපි. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට වැදගත් වෙන AI tool ගැන ගොඩක් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. වගේම software ගැන ලොකු අප්ඩේට් එකක් දෙන්න ඔයාලට බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එකක් හදන හැටි, ෆොටෝ එක ජෙනරේට් කරන හැටි, හරි විදියට පෝස්ට් එකක් හදාගන්න එකේ ඉඳලා ඔයාලට අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම ජය වේවා. හදවතට හරි පණිවුඩ මං මෙතනින් දෙනවා යකාරි ස්ටුඩියෝ ඔබම කියනවා යකාරි ස්ටුඩියෝ දැනුමෙන් දිලෙනවා කෘත්‍රිම බුද්ධිය ඇසට හුරු වෙනවා යකාරි ස්ටුඩියෝ ෆොටෝ එකකින් හිතක් නවතිනවා වීඩියෝ එකකින් මතක රැඳෙනවා කොනකින් ලොකුවට කතාවක් නොවුනත්